සමහර ළමයි අම්මට කියන්නේවත් නැතුව නෙන්නේ. ඒකට ආශිර්වාදයක් ලැබෙනවද? අම්මා හිතනවා අනේ දරුවට හරියන්න ඕන කියලා. නමුත් අම්මට වඳිනකොට ඒ වෙලේ ආශිර්වාද කරනවනේ ඔළුව අත ගාලා. ඒකයි කියන්නේ වඳින්න කියලා. සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන් සමහර විට මොකටද මේ මිනිස්සුන්ට වඳින්නේ කියලා. බස් එකේ යනකොට ෂීට් එක දෙනවා. ඒ ෂීට් එක දෙන මිනිස්සයා ආශිර්වාද කරන්නේ අනේ දරුවට හරියන්න ඕන. අනේ යන තැන හරියන්න ඕන. මොරාට බොරුවට නිදාගන්න එපා. BS වලට හොඳම ගුරුවරයා 2027 නව පන්ති ආරම්භයි. ඔන්ලයින් මුළු ලංකාවටම වැඩි විස්තර සඳහා අමතන්න 071 303 6 303 චරක දනංජය. BS වලට හොඳම ගුරුවරයා. ඔය හරියට දැන් ඔය කියපු දේ කරන ළමයින්ගේ රිසල්ට් එකයි හොඳට ඔක ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. හරියට කියන දේ කරන ළමයින්ටයි ඒ ආශිර්වාදය ලැබෙනවනේ. මතක තියාගන්න ගුරුවරයෙක්ගේ දෙමව්පියන්ගේ ආශිර්වාදය කියන එක මාර වැදගත්. මට මේ සෙට් එක දකින්න වාරයක් පාසා මට මේක කරන්න උදව් කරනවා නේද මේ අය කියලා මට හිතෙනවා. තේරෙන්නේ නැහැ ඔයාලට. ඇයි වඳින්න කියන්නේ? වැඩිහිටියන්ට. වඳිනකොට මේ මිනිස්සුන්ගේ ආශිර්වාදය ලැබෙනවා. අනේ මේ දරුවට හරියන්න ඕන. අනේ බුදු සරණයි. ඇයි මිනිස්සෙකුට උදව් කරන්න කියන්නේ? මේ මිනිස්සුන් හොඳ වයිබ් එකක් එන්නේ. අනේ මේ අපි හිතමු බස් එකේ යනකොට ෂීට් එක දෙනවා. ඒ ෂීට් එක දෙන මිනිස්සයා ආශිර්වාද කරන්නේ අනේ දරුවට හරියන්න ඕන. අනේ යන තැන හරියන්න ඕන. කියන්නේ නැද්ද? කියනවා. හොඳට මතක තියාගන්න ඕන අපේ ජීවිතයේ වැදගත්ම සාධකය තමයි අපිට අපි වටා ඉන්න මිනිස්සුන්ගෙන් ලැබෙන බ්ලෙසින් එක. ඒකයි කියන්නේ පුළුවන් තරම් මිනිස්සුන්ට උදව් කරන්න. පුළුවන් තරම් මිනිස්සුන්ගේ හොඳම දකින්න. පුළුවන් තරම් දෙමව්පියන්ට වන්දනා කරන්න. ගුණවතුන්ට වන්දනා කරන්න. වැඩිහිටියන්ට සලකන්න. වැඩිහිටියන්ට වඳින්න. සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන් සමහර විට මොකටද මේ මිනිස්සුන්ට වඳින්නේ කියලා. එහෙම එකක් නැහැ. ඒ හැම කෙනෙක්ම ඒ හරහා ඔයාට ලැබෙන්නේ බ්ලෙසින් එකක්. ආශිර්වාදයක්. ඕක තේරුම් ගන්න. එකින් එක කල්පනා කරොත් අම්මට වඳිනවා. සමහර ළමයි අම්මට කියන්නේවත් නැතුව නෙන්නේ. ඒකට ආශිර්වාදයක් ලැබෙනවද? අම්මා හිතනවා අනේ දරුවට හරියන්න ඕන කියලා. නමුත් අම්මට වඳිනකොට ඒ වෙලේ ආශිර්වාද කරනවනේ ඔළුව අත ගාලා. ඒකයි කියන්නේ වඳින්න කියලා. එතකොට මේ මිනිස්සු අපිටත් ගෞරවය ඇති වෙනවා. දෙමව්පියෝ කෙරෙහි දෙමව්පියන්ටත් අපි ගැන බොහොම ආදරයක් කරුණාවක් ඇති වෙනවා. බුදු සරණයි. හොඳට ඉගෙන ගන්න. එතකොට ඒ සිතුවිල්ල ඔයා කෙරෙහි යොමු කරනවා. ඒ සිතුවිල්ල ඔයාට දැනෙනවා. දෙවනි කාරණේ සහෝදරයන්ට උදව් කරන්න. සහෝදරියන්ට උදව් කරන්න. එතකොට ඒ අය සිතින් හිතනවා අනේ මෙයාට දේවල් අමතක වෙන්න එපා. මෙයාට හරියන්න ඕන. ඒක දැනෙනවා. එතනින් බස් එකේ එනවා. පයින් එනකොට මිනිස්සෙක් වැඩිහිටියෙක් ඉන්නකොට ඒ අයට උදව්වක් කරන්න. එතකොට මේ මිනිස්සු හිතනවා මනසින් අනේ මේ දරුවා හරිම හොඳ දරුවෙක්. මේ දරුවට හරියන්න ඕන. බස් එක නැග්ගට පස්සේ වට පුළුවන් උදව්වක් කරන්න මිනිස්සුන්ට. ෂීට් එක වැඩිහිටියෙක් නැග්ගාම ආච්චි කෙනෙක් නැග්ගාම සීය කෙනෙක් නැග්ගාම ගැබිනි මාතාවක් නැග්ගාම දෙන්න. මොරාට බොරුවට නිදාගන්න එපා. ඒකට මේ මිනිස්සු ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදය වාට ලැබෙනවා. මට හොඳට මතකයි එක දරුවෝ දෙන්නෙක් ඉන්නවා ට්වින්ස්ලා දෙන්නේ. හැම දවසකම ගාල්ලේ ක්ලාස් එකේ වැඳලා යන්නේ. මම දන්නේ මේ දරුවෝ දෙන්නට ඒ අම්මා තාත්තා පුරුදු කරපු විදිය මට මතක් වෙච්ච දෙයක් කිව්වේ. ඒ ගරු කිරීම ඒක කරන්න. ඊට පස්සේ පන්තියට එනවා. පන්තියට ආවට පස්සේ යාළුවෙක්ට උදව් කරනවා. යාළුවෙක්ට දේවල් කියලා දෙනවා. එතකොට ඒ යාළුවා හිතනවා අනේ මගේ යාළුවට හරියන්න ඕන. මෙයා ගොඩ යන්න ඕන. මෙයාගේ විභාගේ පාස් වෙන්න ඕන. මටත් මෙයා කියලා දුන්නා. අනේ හොඳ ළමයි, හොඳ මිනිස්සෙක්, හොඳ යාළුවෙක් කියලා හිතනවා. ඒ ආශිර්වාදය ලැබෙනවා. ඒක ගන්න. එතකොට මේ ඉන්න සෙට් එක මට මේක උගන්වන්න උදව් කරනවා. ඔයාලට තේරුන්නේ නැද්ද මං කියනවා මේ අනේ ඔයාලා හින්දා තමයි මේක යන්නේ. ඊ අපි ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදය යාළුවට ලැබෙනවා. වැඩිහිටියෝ ගුරුවරු කියන දේ අහන්න. එයාලට ඒ සපෝට් එක දෙන්න. ඔයාලා වෙනුවෙන් කරන්න. එයාලා ලියන විදියෙන් තමයි මම මේක අඳුනගන්නේ. මම ඔයාලට කිව්වේ මොකක්ද? හරියට ඔන්ලයින් ක්ලාසස් වලට සම්බන්ධව. ඒක වෙනම ක්ලාස් එකක් විදියට හිතන්න. ඒ ක්ලාස් එකේ ඒ තියෙන දේවල් ටික හරියට කරන්න. සෑහෙන හරියන්න. අර දේ මතක තියාගන්න. මෙච්චර කල් කරේ නැත්නම් ඔයාලා සෙට් එක අද ඉඳලා ඔය දේ කරලා බලන්නකෝ. මාසයක් මං ගැරන් කරනවා අනිවාර්යයෙන්ම වෙනසක් වෙනවාමයි. ඔයාගේ ජීවිතේ ඔයා බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට වෙන්නේ නැද්ද කියලා. මාසෙන් පස්සෙත් ඔයාට හරියන්නේ නැත්නම් ඔයා නොකරයි. හැමෝගෙම ඒ හොඳම ගන්න. අත්දැකීමෙන් කියන්නේ.